අවස්ථාවන් සමග සිද්ධීන් එක්ක නොඑක ආකාරයේ පුද්ගලයොත් එක්ක ගැටුම් මතභේද ඇති කරගෙන ජීවත් වෙන එක මානසික පීඩනයක්. එබඳු මානසික පීඩනයකින් තොරව මේ විෂම වූ සමාජය ඇතුලේ ජීවත් වෙන්නට නම් අපේ ජීවිතයන් වලට අත්‍යවශ්‍යම කරන ගුණාංගයක් තමයි සතිමත් බව හෙවත් සිහිය කියලා කියන්නේ. දවසක් සීතවනයේ නම් වූ ස්ථානයෙහි භාවනානුයෝගීව වැඩවිසූ සම්භූත නම් තෙරුන් වහන්සේ දැකලා උන්වහන්සේ කෙරෙහි පැහැදුණු වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා උන්වහන්සේගේ ආරක්ෂාව සඳහා යක්ෂයන් දෙදෙනෙක් උන්වහන්සේගේ සමීපයේහි නතර කරලා ගියා. සමවත් සුවයෙන් නැගී සිටි සම්භූත තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ළඟ ඉන්න ඒ දිව්‍ය පුත්‍රයන් දෙදෙනා දැකලා ඒ දෙපළගෙන් අහනවා පින්වත්නි ඔබලා කවුරුන්ද කියලා. ඒ වෙලාවේ ඒ දිව්‍ය පුත්‍රයන් දෙපළ කියනවා ස්වාමීනි අප යක්ෂ නම් වූ ගෝත්‍රයට අයත් දිව්‍ය පුත්‍රයන් දෙදෙනෙක්. යක්ෂ දේව ගෝත්‍රයට අධිපති වූ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජෝත්තමයා මෙම ස්ථානයට පැමිණිලා ඔබ වහන්සේගේ ධ්‍යාන විහරණය ගැන පැහැදිලා ඔබ වහන්සේට ආරක්ෂාව පිණිස තමයි අප දෙදෙනා මෙහි නතර කරලා ගියේ. ඒ වෙලාවේදී ඒ සීතවනවාසී සම්භූත තෙරණුවෝ ඒ දිව්‍ය පුත්‍රයන් දෙදෙනා අමතා කියනවා භගවතා අත්තනෝ ශාසනේ ටිතානාං සති ආරක්කා නාම ඨපිතා අත්තීති. පින්වත්නි අපගේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ අනුජාත පුත්‍රයන් වහන්සේලාට සතිය නම් වූ ආරක්ෂකයෙක් ලබා දීලා තියෙනවා කියන දේ ගැන ඔබලා දන්නේ නැද්ද? ඒක නිසා සතිය නම් වූ ආරක්ෂකයා අපත් සමග සිටින නිසා අප ඒ සතියෙන්ම ජීවත් වෙන නිසා තවත් කුමට නම් ආරක්ෂාවක් අපි අපේක්ෂා කරන්නද? මේ සතිය නම් වූ විශිෂ්ට බෝධිපාක්ෂික ගුණය සතර සතිපට්ඨාන වශයෙන්ද සති බලය වශයෙන්ද සති ඉන්ද්‍රිය වශයෙන්ද සති සම්බොජ්ජංග වශයෙන්ද එවැගේම සම්මා සති වශයෙන්ද මේ විදිහට නොඑක ආකාරයෙන් ධර්මාබෝධයට අත්‍යවශ්‍යම ධර්මයක් වෙනවා කියන දේ අපට සම්බුදු දහම තුල අවධාරණය කරනවා. ඒක නිසාම සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන මහා බෝධිසත්වයන් වහන්සේලාද දාන ශීලාදී බුද්ධකාරක ධර්මයෝ සම්පූර්ණ කරන කාලයේ ඉඳලාම ඊටාම සාදර ගෞරවයෙන් සම්පූර්ණ කරගන්න දියුණු කරන බෝධිපාක්ෂික ධර්මයක් තමයි සතිය කියලා කියන්නේ. බෝසත් සිතක් මේ සතිය නම් වූ විශිෂ්ට බෝධිපාක්ෂික ගුණය තමන්ගේ సంతානෙහි ඇති කරගන්නට කොයි විදිහටද උත්සාහ කරන්නේ කොයි විදිහටද කල්පනා කරන්නේ කියන බව බෝධිචාර්යාවතාරයේහි ඊ타ත්ම සරලව බොහොම ලස්සනට අපට කියලා දෙනවා. චපල මිනිසුන් මැද සිටින වනයක් ඇති පුරුෂයා ඒ වනය ආදරයෙන් රැකගන්නේ යම්සේද එසේම දුර්ජනයන් මැද්දේහි මම සිටින්නෙන් නමුදු මගේ සිත සැමදා රැකගත යුතුය. මෙයින් පෙන්වා දෙන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් කල්පනා කරනවා තමන්ගේ කකුලේ තුවාලයක් තියෙන මිනිසෙක් ඒ තුවාලය ආරක්ෂා කර ගැනීම පිණිස මිනිස්සු ඉන්න තැන ඊ타ත්ම සිහියෙන් ජීවත් වෙනවා. මේ දුර්ජනයන් පිරුණු සමාජයක ජීවත් වෙන මම මගේ ළඟ සතියක් නැහැ කියලා කියන්නට සුදුසුයිද? මිනිසෙකුට තමන්ගේ තුවාලයක් රැකගන්න සතියෙන් ඉන්නට පුළුවන් නම් දුර්ජනයන් එක්ක ජීවත් වෙන මේ ජීවිතය තුල සතිය පුහුණු කරගන්නේ නැතුව මං ඉන්නේ කොහොමද කියලා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් නිතරම කල්පනා කරනවා. ඉතින් මේ ජීවිතයේ නොඑක් අවස්ථාවලදී සිද්ධීන්වලදී පුද්ගලයොත් එක්ක නොඑක් ආකාරයේ ගැටුම් කලහ මතභේද ඇති කරගන්නේම මේ සිහිය අපි ළඟ නැති නිසාම නොවේද? කාලය ගෙවී යත්ම ජීවිතයේද ක්‍රමානුකූලව පරිණත වෙනකොට බොහෝ අයට තේරෙනවා අවස්ථා සිද්ධි පුද්ගලයොත් එක්ක
අනවශ්‍ය ගැටුම් සහ මතභේද ඇති කරගෙන වැඩක් නැහැ. අවශ්‍ය දේ තේරුම් අරගෙන Tamanගේ පාඩුවේ Tamanගේ ගමනක් තනියම හරි යන්නේක තමයි බුද්ධිමත් වෙන්නේ කියලා. ඒක නිසා ඒ අවස්ථා සිද්ධිවලදී ආවේගශීලීව හැඟුම්බරව සමහර විට අනවශ්‍ය සංවේදීකම් වලින් වැඩ කරාම අවසානයේ ඉතිරි වෙන්නේ බොහෝ දුරට පසුතැවීමක් හෙවත් කලකිරීමක් කියන එකත් කාලයක් යද්දි සමහර විට අපට තේරෙනවා. ඉතින් අවශ්‍ය තැනදී සිහියෙන් කටයුතු කරන්න පුළුවන් නම් පුද්ගලයොත් එක්ක අවස්ථා සිද්ධි එක්ක නොගැටි පසුතැවීමක් ජීවිතයට ඉතිරි නොකටගෙන කටයුතු කරන්නට මේ බෝසත් ආදර්ශය අපේ ජීවිතවලට ඉතාමත්ම වටිනා පාඩමක් කියලා දෙනවා.